Sadhu, sadhu, sadhu. Punyam je puriso kaila kaila te tam punam punam. Ammi tandam kaila te sukho punyasa uchayoti. මේ ස්ථානයට වැඩම ආදාළ නාගාර්ජුන පිරිවෙන්කරු කෘත්‍යාධිකාරී ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වන්දර අපේ ගෞරවනීය රත්නවල චන්දානන්ද පඬිත හාමුදුරුවන් වහන්සේ අපේ ඇතුළු වැඩම වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්වතුනි පින්වතියනි මේ සිද්ධ කරගන්නේ බෞද්ධ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපෙන් කරගන්න පුළුවන් මහා විශිෂ්ට පින්කම. ජී චෛරාංගනී කාන්තිමාලා මෑණියන්ගේ වසරක දානමය පින්කම නිරුද්ධ කොටගෙන සිදු කරන ලබන අතර ස්වාමි පුරුෂයා විජිත සිද්ධ සිල්වා පුතා ගිරාන්සි කුමාරදුව කාංචනා නිරෝෂණී පෑනා ඒ ප්‍රයෝගි වෛසල් ලේලිරශාන්‍ය ආශා ඇතුළු මුණුබුරු පිණිබිලියු නැද හිතන ත්‍රාදී කවුදලා ඒ වගේම මෑණියන්ගේ ලොකු මුණුබුරාවන චරිත් අසින්තද වෛසල් පුදුමේ අවුරුදු එකමාරකට යෙදදී අදිසියම වියෝවටපත් වෙන පිටුනේ පුත්‍රයාට පින්පෙත් අනුමෝදන් කිරීම පෙරට කොටගෙන තමයි මේ විදිහේ වටිනා පින්කමක් සිදු කරගත්තේ. වෙනතුනේ මම මේ කාලෙකින් තමයි ගෙදරක දානයකට වැඩි. මේ අම්මයි තාත්තයි අපේ පන්සලට ගිහිල්ලා තමන්ගේ පුත්‍රයා ගැන කියලා අම්මගේ දාන පින්කම ගැන කියලා බොහොම හරි වුමනාවෙන් පින්කම කරන අපේ ගෞරවනීය අධ්‍යාපන අධ්‍යක්ෂක පඬිත හාමුදුරුවෝ සඳහන් කරපු විදිහට භික්ෂුන් වහන්සේලාගේ උන්වහන්සේලාගේ රුචි අරුචිකම් දැනගෙන හඳුනාගෙන තමයි දන්පැන් පූජා කරන්නේ. ඒ වගේම මේ දානේ පින්කම බොහොම පිළිවෙලයි. බොහොම පිරිසුදුයි. හරි සංවිධානාත්මකයි කිසිම අඩුපාඩුවක් නැහැ. හිතේ තිබ්බ කොයි විදිහටද අම්මා වෙනුවෙන් පුතා වෙනුවෙන් පින්කම කරන්න ඕන කියලා ඒ විදිහටම පින්කම සිද්ධ කරගත්තා කියලා මේ අත්තන්ට මූලිකවම සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඊ රාත්‍රියේ ධර්ම දේශනා පින්කම් සිද්ධ කරන්න ඇති විශාල පිරිසකට බණ අහන්න සලස්සන්න ඇති සංග්‍රහ කරන්න ඇති උදෑසන පන්සලට පුද්ගලික වශයෙන් දාන ටික අරගෙන යන්න ඇති පූජා කරන්න ඇති දැන් මේ දහවල සදාතු දාතු කරඬුව පෙරළු කොටගත් මහා සංඝරත්නය උඩුරියම් පාවඩ ඇතුව බොහොම ගෞරවයෙන් නිවසට වැඩම කරවාගෙන ඇවිල්ලා පා දෝවණය කරලා උස් ආසනවල වඩා හිඳුවාගෙන බොහොම සත්‍යාවෙන් ගෞරවයෙන් සකස් කරගන්න යුතු දාන ටිකේ මූලික කොටස නොයදුල් පින්ඩ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරලා අනතුරුව ගරුතර මහා සංඝරත්නයට මේ සකස් කරගත්ත අඩපෙළකර සිසුපිරිකර සහිත මේ ප්‍රණීත භික්ෂාව සංඝසතු වශයෙන් පූජා කරන්නට යෙදුණා. පිළිතුරුනි භික්ෂුන් වහන්සේලාට දන්පැන් පූජා කරනකොට මේ ඕනිත පත්ත පාණි අර පැත්ත කරගෙන අපේ හාමුදුරුවෝ මගේ හාමුදුරුවෝ කියන ආකල්පෙන් තමයි මේ සියලු වතාවත් බොහොම පිළිවෙලට සිද්ධ කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ සකස් කරගන්න යන පොදු පරිස්කාරයේ සියලුම දේවල් තමන්ට හැකි ශක්ති ප්‍රමාණය උපරිම මට්ටමේ ඉහළම විදියට අම්මා වෙනුවෙන් පුත්‍රයා වෙනුවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ කියන හරි පුදුම විදිහේ ශාසන මාර්ගක හැඟීමකින් තමයි මේ කටයුතු සියල්ල සිද්ධ කරේ. ඒ නිසා පින්නතුනේ පින්කම් කරනකොට බලපාන මූලික වෙන පහළ වෙන සිත් අලෝභය, අද්වේෂය, අමෝහය ඉස්මතු වෙලා පින්කම සිද්ධ කරගත්තා. ලෝභය, ද්වේෂය, මෝහය යටපත් කරගෙන පින්කම සිද්ධ කරගත්තා. ඒ වගේම අටමහා කුසල කර්මයන් වලට අයත් වෙන අන්තර්ගත වෙන පින්කම් දෙකක්ම සිද්ධ කරගන්න යෙදුන මේ අෂ්ට පරිස්කාර පූජාව. ඒ වගේම මහා සාන්තික දානයේ පින්කම් භික්ෂුන් වහන්සේලා මේ දානේ වළඳලා පිළිතුරු උන්වහන්සේලාගේ ආයුෂය වැඩි වෙනවා, සැපය වැඩි වෙනවා, බලය වැඩි වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා. එලෙසම අපේ මෑණියන්ගේ
අපේ පුත්‍රයාගේ ස්නේහය බල දරුවගේ ආයුෂය වර්ණය සැපේ බලේ ප්‍රඥාව වැඩි වෙයි දුක්ගතින් ගච්ඡති කවදාවත් දුගතියකට යන්නේ නැහැ ගච්ඡති දේව ලෝකං දිව්‍ය ලෝක සැප සම්පත්මයි භුක්ති විඳින්න වෙන්නේ සංසාරේ කවදාවත් අකල් මරණයකට සා පිපාසාවකට නම් ගොදුරු වෙන්නේ නැහැ කවදාවත් දුගතියේ උපදින්නේ නැහැ කල්ප ගානකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තුල සිද්ධ කරගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ පින්කමක් ගෙදරදි සිද්ධ කරගත්තා කියලා මේ පින්වත් සියලු දෙනාට සතුටු වෙන්න පුළුවන් මට්ටමේ හරි වටිනා කටයුත්තක් සිද්ධ කළේ. ඒ නිසා පින්තුනි කල්පනා කරන්න ලැබුවා වූ මනුෂ්‍ය ආත්ම භාවය තුල මේ පින්තුන් ගෞරවණීය මහා සංඝරත්නය සේවත් කළ පරිදි වාර්ෂිකව පින්කම් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. නමුත් වටිනාම කාරණය තමයි පින්තුනි වාර්ෂිකව පින්කම් සිද්ධ කරත් කෛරා දේතම් පුණක් පුළුවන් හැම මොහොතෙම මේවා නැවත සිහිපත් කරන්න. සුභෝ පුඤ්ඤස්ස උච්චය. එතකොට තමයි මේ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ. වර්ධනය වෙන්නේ. මේ පින්තුන්ට දීර්ඝ අනුශාසනා කරන්න අවශ්‍ය නැහැ. දීර්ඝ දේශනා කරන්න අවශ්‍ය නැහැ. භික්ෂුන් වහන්සේලා ලංකාවේ හැම තැනම ඇසුරු කරන සම්බුද්ධ ශාසනය ගැන පුදුම හැඟීමෙන් කටයුතු කරන සත්පුරුෂ දායක පින්වතුන් පිරිසක්. එනිසා අපේ පින්කමේ මුඛ්‍ය අරමුණ වන අයිරාංගනී කාන්තිමාලා මෑණියන්ට චරිත අසින්ත පුතුටත් මේ පින් අනුමෝදන් වේවා. සංසාරේ සිද්ධ කරපු අකුසල කර්මයක් ඇතනම් හේතුවෙන් දුගතියේ ඉපද ඇතනම් එයින්වත් මිදේවා. සුගතියේ උපද ඇතනම් එහි සැප වඩා වර්ධනය වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අයිරාංගනී කාන්තිමාලා මෑණියන්ට චරිත අසින්ත පුතුට අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ ස්වාමි පුරුෂයා පුතා දුව බෑනා ලේලි මුණුබුරු මිනිබුරු ඇතුළු සියලු දෙනාම අම්මා වෙනුවෙන් නෑදෑ හිත මිතුරු අසල්වාසී මේ පින්කම කරන් අපේ පවුලේ පඳුරේ මේ පරලෝ යන්න සියලු ලේදර ඥාතීන් මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අයිති වේවා. සියලු රණවිරුවන්ට මේ පින් අයිති වේවා. ඔයත් යන්නේ ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලෙලදා මාදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් කායික සහනය මානසික සහනය ලැබේවා. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. පින්කමට ආවකිය උදව් උපකාර කළ ලොකු කුඩා සෑම සියලු දෙනාටම පින් අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. හොඳයි.